හාය හාය යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. අද අපි මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ? අද ඇවිත් ඉන්න ලස්සන තැනකට. ඉතින් මේ තමයි ගම්පහ ටවුන් එකේ තියෙන හෙනරත්ගොඩ බොටැනිකල් ගාඩන් එකට. ඉතින් මෙහෙ පට්ට ලස්සනයි. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. ඉතින් අදත් ඔයාලත් එක්ක මේ ලස්සන තැන බෙදා ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් යාළුවනේ හෙනරත්ගොඩ බොටැනිකල් ගාඩන් එක ලංකාවේ තියෙන ඉතාමත් වැදගත් උද්‍යානයක් ලෙස තමයි නම් කරලා තියෙන්නේ. එතකොට මේ පාක් එක ආරම්භ කරලා තියෙන්නේ 19 වෙනි සියවසේ. එතකොට රබර් වගාව ව්‍යාප්ත වීමට මුල් වුණ ස්ථානයක් ලෙස ප්‍රසිද්ධව තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් පාක් එක ඇතුළටම ඇවිත් බලන්න ඕන විශාල ගස්. හරිත තනබිම් සහ ඉතාමත් නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. නගරේ කියන්නේ ටවුන් එකේ කාර්යබහුල බවෙන් ඈත්ලා හිතට සැනසීම ලබා ගන්න පුළුවන් පට්ට ප්ලේස් එකක්. ඉතින් යාළුවනේ ඔයාලා නේචර් ලවර් කෙනෙක් නම් ෆොටෝග්‍රැෆි වලට කැමති නම් නැත්නම් නිදහසේ දවස ගත කරන්න තැනක් හොයනවා නම් හෙනරත්ගොඩ බොටැනිකල් ගාඩන් එක අනිවාර්යයෙන්ම බලන්න වටින තැනක්. අනිත් එක ළමයි මෙතන තියෙන ගස් ගොඩාක්ම පරණ ඒවා. සමහර ගස් වල උස බලද්දී ඒවා කොච්චර කාලයක් මෙහෙ තිබුණද කියලා හිතා ගන්නවත් අමාරුයි. හැබැයි ළමයි මේ විශාල ගස් යට ඉඳගෙන ටික වෙලාවක් හොඳට විවේක ගන්න. එතකොට පොතක් කියවන්න, පොත් කියවන කට්ටියට එහෙම. එතකොට යාළුවොත් එක්ක කතා කරන්න. එතකොට නිශ්ශබ්දව පරිසරයේ ඉඳගෙන විඳින්න. ආය පට්ට මම නම් මාරම ආසයි. මෙහෙම කොළ පාට ඇස් දෙකට දකිද්දී ඇස් දෙකට වගේම හිතට මනසට හැම දෙයකටම ලොකු නිදහසක් දැනෙනවා. අනිත් එක අද විශේෂම දේ තමයි මගේ නංගිත් එක්ක මේ ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ලැබුණ එක. සමහර මතකයන් ඉතින් වටින්නේ ඒවා සිදු වුණ තැනට වඩා ඒ මොහොතේ අපිත් එක්ක හිටපු අය නිසානේ. ඉතින් අද දවසේ මම වැඩි කාලයක්ම ගත කරේ මගේ නංගිත් එක්ක. ඔයාලත් ඔයාලගේ ජීවිතේ විශේෂ කෙනෙක් එක්ක මේ ලස්සන තැන බලන්න එන්න. ඒ කියන්නේ ඔයාලා ගම්පහ පැත්තට එනවනම් දවසක් නිදහසේ ගත කරන්න හොඳ තැනක් හොයනවනම් මේ පාක් එකට අනිවාර්යෙන් විසිට් කරන්න. පවුල අයත් එක්ක, යාළුවොත් එක්ක නැත්නම් තනියම වුණත් එන්න වටින තැන. හෙනරත්ගොඩ බොටැනිකල් ගාඩන් එක කියන්නේ සරලවම කිව්වොත් ඒක උද්‍යානයක්ම විතරක්ම නෙමෙයි. ඉතිහාසය සහ විද්‍යාත්මක වටිනාකමක් එකට එකතු වෙලා තියෙන විශේෂ ස්ථානයක්. මෙතන ඇවිදින හැම පාරකම අලුත් දෙයක් දකින්න පුළුවන්. උද්‍යානයේ පුරා විවිධ වර්ගයේ ගස්, ශාක වර්ග එක જાති ඒවා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගේ වයස ගැන හිතා ගන්නත් අමාරුයි. ස්වභාව ධර්මයේ මෙච්චර පුදුමාකාර දේවල් තියනවාද කියලා බලද්දි මාර පුදුමයක් දැනෙනවා යාළුවනේ. එතකොට ටවුන් එකේ තියෙන ওই ഘോഷාකාරී සද්දවල් ඒ වගේ ඈත් වෙලා එතකොට ෆෝන් එකෙන් කම්පියුටර් එකෙන් කාර්යබහුල ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ වගේ තැනකට ඇවිල්ලා ටිකක් නිහඬව ඉද්දි හිතට ලොකු සැනසීමක් ලැබෙනවා. ස්ට්‍රෙස් එක අඩු වෙනවා වගේම ලොකු ශක්තියකුත් ලැබෙනවා. ඉතින් ඒක නිසා මම නම් කියන්නේ මේ ලස්සන මේ කොළපාට පරිසරය බලන්න ඔයාලා දවසක්වත් පහු නොකර එන්න ඕන කියලා. අම්මලා මොකද කරන්නේ? මේ ඉන්න.
මරුවක් අයි නං. පොරුවට අද අපි දෙන්න තමයි ආවේ අනිත් අයව දාලා ආවා. ලස්සන ගොඩක් තියෙනවා. නිස්කලංකයි. ගොඩාක් වෙලා ඉන්න හිතෙනවා. ඉතින් මේ ලස්සන පරිසරෙත් එක්ක එතකොට මගේ නංගිත් එක්ක අද මේ ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ලැබුණාට මටත් ගොඩාක් හැපි. ඒ වගේම ඔයාලත් එක්කත් මේ හැමදේම බෙදා ගන්න ලැබුණාට මට ගොඩාක් සතුටුයි. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරනවා. ඔයාලා වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් ගිහින් එන්න. බයි.